ටිකක් දුර ගමනක් හැබැයි මම යනවාද යාළුවනේ මම අද හිතාගත්ත අලුතෙන් ෆිෂ් ටැංක් එකක් හදන්න ටිකක් ලොකු එකක් කොස්ට් එක ටිකක් වැඩි වෙයි ඒක නිසා මම බැලුවේ ප්‍රධානම කොස්ට් එක යන්නේ වුඩ් වලට සාමාන්‍යයෙන් චූටි වුඩ් කෑල්ලක් වුණත් මේ පවුන් 20 30ක් විතර වෙන හොඳ සාමාන්‍යයෙන් ටිකක් පිළිමන තියෙන කෑල්ල මේ හරියේ මේ මම ඉන්නේ ස්කොට්ලන්ඩ් පැත්තේ පර්ත් වල මේ පැත්තේ තියෙන ගොඩාක් ඇලවල් ඉතින් මම පොඩ්ඩක් try කරනවා මේ වැඩට යන ගමන් මම වැඩට යන පැත්තේ තියෙන පොඩ්ඩක් ඇලක් පොඩ්ඩක් ඇලේ පොඩි විසිට් එකක් දාලා බලනවා කොටන් කෑල්ලක් හොයාගන්න පුළුවන් වේද කියලා මොකද ලංකාවේ වගේ නම් සාමාන්‍යයෙන් ගොඩාක් මිනිස්සු කොට එකතු කරනවා සාමාන්‍යයෙන් විනෝදාශයක් වගේ නේ ඒක මාවුට් එකක් තියෙන එක මම හිතන්නේ නෑ මෙහි මිනිස්සු කංගකට බහැලා කොටක් හොයයි කියලා අපි බලමු පොඩ්ඩක් වැඩේ සාර්ථක වුණොත් එම් සෑහෙන්න මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඔව් බලමු මේ යන පාර හරි ලස්සනයි මම පෙන්නන්නම් මේ තියෙන ළමයි මම වැඩට යන පාර ඇත්තට මේක නම් මේ වීඩියෝ එකට අදාළත් වෙන්නේ හැබැයි මම පොඩ්ඩක් පෙන්නුවේ හරි ලස්සන පැත්තක් මේක දැන් ඕටම් එක ගස්සල පොඩ ඔක්කොම හැදෙන ළඟයි ඒ ඊයේ මේ කෙරේදා වීඩියෝ මිස්ෆෝම් එකක් ආවා ඒක නිසා පොඩ්ඩක් ගස්සල පොඩ ඔක්කොම හැලිලා මතු කැඩිලා වගේ තියෙන්නේ ඔව් මම තව චුට්ටකින් ගන්නම් තව චුට්ටකින් මේක පෙන්නන්න වීඩියෝ එක මම දැන් අතුරු පාරකට දානවා මේ අපි තාම ඉන්නේ ගෑරේජ් වේ එකේ දැන් සිංගල් ගෑරේජ් වේ එකට දාගත්තා මම තව චුට්ටකින් මේ ගඟ තියෙන ඇල මාර්ගයක් තියෙන පොඩ්ඩක් මේ පැත්තකට පොඩ්ඩක් දාලා මම පෙන්නන්නම් මේ පැත්ත හරිම ලස්සනයි ළමයි ස්කොට්ලන්ඩ් කියන්නේ ගොඩක් ලස්සන පැත්තක් කියලා වැඩක් නැහැ ඉතින් ඒක නේ ඒකම වලින් පොඩ්ඩක් සීතලයි ඒ ලොකු සීතලක් නැහැ ඉංග්ලන්ඩ් වලට සාපේක්ෂව සීතලයි පොඩ්ඩක් ඔන්න මම දැන් දැම්මා දැන් අපි අම්මත් කතා කරනවා අම්මේ මම විනාඩියකින් කෝල් එකක් ගන්නවා වීඩියෝ එකක් අදලා අම්මත් කතා කරා අම්මට කොහොම පොඩ්ඩක් ඉන්නම් මේ මම කෝල් එකක් ගන්නම් කියලා මොකද ඒ වගේ කෝල් ආන්සර් නොකර ඉන්න බෑ ආන්සර් කරන්න ඕනේ මේ මම අතුරු පාරේ යන ගමන් ඉන්නේ මේ පැත්ත හරි ලස්සනයි මේ පැත්තේ ඉන්නවා බැටල් අශ්වයෝ උරන්ට පේනවද දන්නේ මම ටිකක් පාරේ අයිනේ වාහනේ නතර කරගන්න පුළුවන් වේද කියන එක. මොකද මම මේ වැඩට යන ගමන් ඉන්නේ පොඩ්ඩක් අද ටක් කලින් ආවා ඒත් මට හිතෙනවා වෙලා මදි වෙයි කියලා දැන් 12:00 මට එකට වැඩ තියෙන්නේ. නඩි දෙකක් තුනක් ඔය මේ පොඩ්ඩක් පරක් වුණාට නම් උඩන්නේ. ළමයි පේනව නේද? හරි ළමයි එහෙනම් අපි ඒ ළඟට ගිහින් මම ඉතුරු ටික ගන්නවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇලපාර නම් තියෙනවා එකට බහින්න තමයි තැනක් නැති නිසා වාහනේ පාක් කරන තැනක් නැහැ රොම්බාන් පොඩ්ඩක් ඉස්සරහට කොයි හරි තැනකින් බහින්න පුළුවන් කියලා මෙතනින් නම් බහින්න පුළුවන් වාහනේ කොහෙන්ද දාන්නේ ඒක තමයි දැන් ප්‍රශ්නේ මොනවද ප්‍රශ්නේ දාන තැනක් හම්බුණා මෙතන වාහනේ දාලා
පොඩ්ඩක් යමු බලන්න පයි. මේ තියෙන්නේ මම කිව්ව ඇල. මේ හරියන්න බහින්න බෑ. ළමයි මම තැනකින් පල්ලෙහාට බැස්සා. අනිවාර්යයෙන්ම ළමයි මේකේ නම් හෙව්වොත් හම්බෙනවම තමයි. බැටියක් මහන්සි වෙන්න වෙන කේසයක් තියෙන්නේ. සහ කලබලෙට ඇවිලත් බෑ. පොඩ්ඩක් වෙලාව අරගෙන ඔයන්න ඕනේ. අර පැත්තේ මතුවේම හොඳටම වැටලා තියෙනවා බිමට. ඔව් ගඟට බැහැලම තමයි වන්න වෙන්නේ. මට හම්බුණා කොටන් කෑලි දෙකක්. සහ මේ අත තියෙන එක මේක තියෙනවා. මේක සුපිරි. ආවොත් එම හොඳට හොයාගන්න පුළුවන්. මේ මෙතන ඔස් එකක් තියෙනවා හැංගිලා. ඒක හැබැයි දැන් මට පරක් වෙලා තියෙන්නේ. දැන් ඔක අදින්න බෑ. ඒක නිසා අපි බලමු ඊළඟට මොකද කරන්න පුළුවන් කියලා. ආපු වැඩේ චුට්ටක් විතර සාර්ථකයි. දැන් තියෙන්නේ මේක ගෙදර ගිහිල්ලා ආපහු හොඳ උණු වතුරේක දාලා සතියක් විතර තියමු. එතකොට බලමු නැත්තම් මේකේ මොකද සමහරක් වෙලාවට අපි ෆිෂ් ටැන්ක් වලට ගන්න වුඩ්ස් හරි මේව නම් ඒවර හොඳට වතුරට ගිහිල්ලා ආපහු යන්නේ නැහැ. හැබැයි මට මේක දැන්න විදිහට තාම මේක හරියට මේ වෙලා නැහැ. සෙට් වෙලා නැහැ. වතුරට දාලා බලමු කොහොමද මේකේ පාට වෙනස් වෙනවද එහෙම කියලා. මොකද මට එහෙම ප්‍රශ්නයක් වුණා. මම මෙහි ස්පයිඩර් වුඩ් වගේක් අරගෙන ස්පයිඩර් වුඩ් ටික හරියට හැදිලා නැහැ තාම. වතුරට දැම්ම ගමන් වතුර කහ පාට වෙනවා. ඒක නිසා බලමු. මම හිතන්නේ නැහැ හැබැයි මේව නම් හොඳට බරට තියෙන කෙන හොඳට වතුර අල්ලලා තියෙන්නේ. මොකද ගලාගෙන වතුරනේ. බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි හොඳයි. පොඩි අයිඩියාවක් තියෙනවානේ. පොඩි නෙමෙයි ලොකු අයිඩියාවක් තියෙනවා. දැන් මේ වගේ ගඟකින් ඕන තරම් හොයාගන්න පුළුවන් කියලා. ඊළඟ නිවාඩු දවසේ වීකෙන්ඩ්ස් තියෙනවා. හැබැයි වීකෙන්ඩ්ස් වල වයිෆ් නෑ ගෙදර. ඒක නිසා පොඩි වයිෆ් එක එනවා නම් ලොකු ගොඩක් හොඳයි. මොකද එයා මට ගොඩක් උදව් කරනවා මේ වගේ වැඩවල. ඊට පස්සේ ඇත්තට මේ පාර දවස් 4ක් එක දිගට තියෙනවා. වීකෙන්ඩ්ස් සඳහා මන්ඩේ ටියුස්ඩේ දෙකම මෝෆ්. මන්ඩේ ටියුස්ඩේ ගොඩක් කරලා යන්න පුළුවන්. अब බලමු මොකද කරන්න පුළුවන් හොඳම වෙලේ කියලා. එහෙනම් guys ඉස්සරහට හම්බෙමු වෙන. ජයවා.